මේ වෙනකොට අපි වැඩිහිටි දීමනාව එහෙම නැත්නම් වැඩිහිටියන් වෙනුවෙන් දීමනා ගෙවෙද්දී මේ වෙනකොට අපි පොරොත්තු ලේඛනයක් හෝ එහෙම නැත්නම් වැඩිහිටි දීමනාව නතර කරලා කියන එකක් නැහැ. මොකද අපි දැනටමත් වැඩිහිටි දීමනාව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සමාජ ආරක්ෂණ දත්ත පද්ධතිය හරහා මේ වෙනකොටත් ගෙවීම් සිද්ධ කරගෙන යනවා. ඒ ආකාරයට 6,98,000 ප්‍රමාණයක් ගෙවීම් කටයුතු සිද්ධ වෙනවා. ඊළඟට මේ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ දත්ත පද්ධතියේ ඉන්න වැඩිහිටියෙක් ඉන්නවා නම් පවුලක වයස අවුරුදු 70 සම්පූර්ණ කරපු වැඩිහිටියෙක් හෝ ඊට වඩා කීප දෙනෙක් ඉන්නවා වුණත් ඒ සියලු දෙනාටම ඔවුන් වයස අවුරුදු 70 සම්පූර්ණ කළ විගසම මේ පද්ධතිය හරහා ඒ දීමනාව ලැබෙනවා. හැබැයි දීමනාව කෙලින්ම ලැබෙන්නේ ඔවුන්ගේ පවුලේ තිබෙන හස්වසුම් ගිණුම හරහා. ඒක නිසා ඒ අය ඇත්තම කිව්වොත් අලුතෙන් දීමනාව ඉල්ලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සමාජ ආරක්ෂණ පද්ධතිය තුළ සිටිනවා නම් ඔවුන් වයස අවුරුදු 70 සම්පූර්ණ විගස ඔවුන්ට ඒ දීමනාව හිමි වෙනවා. ඒතර සමහරක් විට අපේ වැඩිහිටියන් ඒ සම්බන්ධව දන්නෙත් නැහැ. නමුත් ඔවුන්ගේ බැංකු ගිණුමට පොතට ඒ වැඩිහිටි දීමනාව ලැබිලා තියෙනවා. ඊළඟට මේ මෙතන ගැටලුව මතුවෙන්නේ අපි සමාජ ආරක්ෂණ පද්ධතිය හරහා අපි ගෙවීම් පසුගිය 2024 වර්ෂයේ නොවැම්බර් සිට ගෙවීම් ආරම්භ කරලා මේ වෙනකොට සඳහන් කරපු 6,98,000 ප්‍රමාණයක් අස්වැසුම් ගිණුම් හරහා නිශ්චිත දිනයකදී ඒ ගිණුමට ගිණුම්ගත වෙනවා. නමුත් තවදුරටත් ඒ පද්ධතිය හරහා ගෙවීමට නොහැකි කොටසක් තිබෙනවා. ලේකම්තුමා පැහැදිලි කළ ආකාරයට ජාතික හැඳුනුම්පත නොමැති වීම නිසා පද්ධතියෙන් ඒ දැනට ගෙවීම් නතර කර තිබෙනවා ඒ පිරිසකගේ. එවැනි සම්පූර්ණ 1,07,000 ප්‍රමාණයක් සිටිනවා. ඔවුන්ගෙන් ප්‍රධානම ගැටලුව තමයි ජාතික හැඳුනුම්පත් නොමැති වීම. ඒතර 76,000 ප්‍රමාණයක් සිටිනවා. ඒතර ඔවුන් ජාතික හැඳුනුම්පත් ලබාගත් සැනින් ඔවුන්ටත් පද්ධතිය හරහා ගෙවීම් කරන්න පුළුවන්. අනිත් පිරිස තමයි පසුගිය කාල සීමාවේදී අපේ වැඩිහිටි දීමනාව ලබාගත් නමුත් අස්වැසුම් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ හරහා ඔවුන් සමාජ ආරක්ෂණ දත්ත පද්ධතියේ ලියාපදිංචි නොවූ පිරිස. ඒ පිරිසට මේ වෙනකොට අපි ආයුධම්පත් ලබා දීලා ඔවුන් මේ වෙනකොට පද්ධතියට ඇතුළත් කරලා තිබෙන ඔවුන් අර කලින් කියපු ක්‍රියාවලිය හරහා ඊළඟ මේ සඳහන් කරපු ක්‍රියාවලිය අවසන් වෙද්දී ඔවුන් සමාජ ආරක්ෂණ දත්ත පද්ධතියට එකතු වුණාට පස්සේ ඔවුන්ටත් ඒ හරහා දීමනාව ලබා ගන්න පුළුවන්. හැබැයි මේ අතරේ තවත් සමහරවිට කෙනෙක් සිටින්න පුළුවන් මෙතෙක් අයදුම් පත්‍රයක් ඉදිරිපත් කරපු නැති. ඒ කියන්නේ සමාජ ආරක්ෂණ දත්ත පද්ධතියට ඇතුළත් වෙන්න අයදුම් පත්‍රයක් ඉදිරිපත් කරලා නැති. ඔවුන් සමහරට හිතාගෙන ඉන්නවා මේ වැඩිහිටි දීමනාව මොකද සමාජ ආරක්ෂණ අස්වැසුම් හරහා නොගෙන සියලු දෙනාට අපි මීට කලින් ගෙවපු විදිහට තැපැල් කාර්යාල හරහා තමයි ගෙවෙන්නේ. ඒතකොට මේක ඇත්තටම ඉස්සර නිශ්චිත දිනයක් තිබුණා 10 වෙනිදා කියන එක. නමුත් පසුගිය කාලේ පුරාවට ඒ නොඑක් ගැටලු නිසා ඒ දිනය නිශ්චිත වුණේ නැහැ. නමුත් දැන් මේ වෙනකොට අපි 15 වෙනිදාට ඒ ගෙවීම කරන්න අවශ්‍ය කටයුතු කරලා තිබෙනවා. හැබැයි ඒ ක්‍රියාවලිය සංකීර්ණ ක්‍රියාවලියක්. ලොකු කාලයක් ගත වෙන ක්‍රියාවලියක්. එතකොට එහිදී ඒ තැපැල් කාර්යය හරහා ගන්න සියලු දෙනාම අපි මේ දත්ත පද්ධතියට තුලත් කරගන්න ඕන. මම අර කලින් කියපු ජාතික හැඳුනුම්පතේ හෝ වෙනත් යම් ගැටලුවක් තියෙන පිරිසට ඒ ගැටලුව निराකරණය කරගත්තට පස්සේ පද්ධතියට ඇතුළත් වෙන්න පුළුවන්. අනිත් පිරිස අර ආයුධම්පත් ඉදිරිපත් කරපු පිරිස ඔවුනුත් ක්‍රියාවලියෙන් පස්සේ ඇතුළත් වෙනවා. හැබැයි තවත් කවුරුම හරි කෙනෙක් ආයුධම්පත්‍රයක් දීලා නැත්නම් ඒ කෙනා හැබැයි ආයුධම් පත්‍රය කියලා අපි සඳහන් කරන්නේ වැඩිහිටි දීමනාව සඳහා නොවේ. ඔවුන් සමාජ ආරක්ෂණ පද්ධතිය එහෙම නැත්නම් දැනට කියන අස්වැසුම කියන නමින් තිබුණාට ඒ නමත් සමාජය අතරම වැරදි විදිහට භාවිතා වෙන්නේ. අස්වැසුම කියන්නේ මේ සමාජ ආරක්ෂණ පද්ධතිය හරහා ලැබෙන එක් ප්‍රතිලාභයක් පමණයි. ඒතර වැඩිහිටි දීමනාව ආබාධිත වකෝල කියන්නේ ඒ තවත් ඒ තිබෙන දීමනා කොටස්. දැනට ඒ හරහාම ගෙවුනට මම ඉදිරියේදී අපි ඒ සම්බන්ධයෙන් වෙනමම යෝජනා ක්‍රම සකස් කරගෙන යනවා. එතකොට ඒ සියලු දෙනා පද්ධතිය තුළ සිටියොත් ඒ හැම දෙනාටම තැපැල් කාර්යයට යමින් තොරව තමන්ගේම ගිණුමට ඒ ආධාරය අදාළ නිශ්චිත දිනයකදී ගිණුම්ගත වෙන්න පුළුවන්. ඉතින් ඒ සඳහා ඒ දැනුවත් වීම කියන දේ තමයි අවශ්‍ය වෙන්නේ. මම හිතන්නේ දැනට ඒ ක්‍රියාවලිය පිළිබඳව අපි දැනුවත් කරා වුණත් බොහෝ දුරට අපි දකිනවා බිම් මට්ටමේදී මේ සම්බන්ධයෙන් තවමත් වැරදි අවබෝධයක් තියෙනවා. ඒක නිසා කාරුණික පිළිලා සිටින්නේ මේ පිළිබඳ අවබෝධය සිටින්නේ මේ පිළිබඳව ඕනම ගැටලුවක් තියෙනවා නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිටින වැඩිහිටි මිකම් ප්‍රවර්ධන නිලධාරී හෝ සංවර්ධන නිලධාරී එහෙම නැත්නම් සමාජ සේවා නිලධාරී සිටිනවා. ඔවුන්ගෙන් මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගෙන තමන්ගේ ආයුධම් පත්‍ර කොහෙද තියෙන්නේ තමන්ගේ මොන තත්ත්වයේ තියෙන්නේ මේ පිළිබඳව නිවැරදිව තොරතුරු දැනගන්න පුළුවන්.